ගයිස් ඉතින් අලුත් අවුරුද්දත් පටන් ගත්තා. ඉතින් මාත් මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුණා. අපි හැපි නිව් ඉයර් කියලා බැනර් එකක් හදමු. ගැම්මක්. ගයිස් ඉතින් මම මේ වගේ කොලයක් අරගෙන ගම් ගහ අලව ගන්න යන්නේ. මේ වගේ කොළ 7ක් විතර එකතු කරගෙන ලොකෝට හදන්න ඉතින් දැන් ගැම්මර හදන්න යන්නේ. ඔයාලා ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැද්ද? මොකද්ද යන්නේ? subscribe කරන්න ඔය නිකන් තියෙන එකනේ. අපි ඉතින් ආයෙ කියන්නත් බැරි වුණා. ඉතින් හැපි නිව් ඉයර් සුබ අලුත් අවුරුද්දක් සිංහලෙනුත් කිව්වා. ගැම්මක් තමයි ඈ. ඔය විදිහට ඉතින් කොළ ටික හතරම අලව ගන්න ඕන. ඔය ඉතින් දෙකක් ඇරුවට පස්සේ ඔය විදිහ තමයි තියෙන්නේ ගයිස්. ඉතින් මම අනිත් පැත්තත් ඉතින් ගම් ගාලා අලව ගන්නවා. ටිකක් වෙලා තියනවා මේ ගම්මේ ටික එන පරක්කුයි ඇලෙන්න ගයිස්. ඉතින් මම මොකක් කරන්නද? ගෙනල්ලා තිබ්බේ මේ ගම් එක. දැන් ඉතින් මම මේ පාට අලව ගන්නවා. මොකද්ද ක්‍රීම් පාට. අලව ගන්නවා. ඉතින් ගයිස් ඉතින් අලව ගත්තා. දැන් තියෙන අන්තිම කොළේ අලව ගන්න. ඒකත් ඉතින් අලව ගන්නවා. ඒකට ඉතින් ගම් ගා ගත්තා. ඔයාලා ඉතින් මම ආයෙත් කියනවා මේ channel එක subscribe කරලා නැද්ද? මොකක්ද අනේ? ඔය ඉතින් නිකන් තියෙන subscribe button එක ඔබාගෙන යන්න. අර ඉතින් මම ඉතින් අනිත් කොලෙත් එලව ගත්තා guys. ඔයාලා ඉතින් මේකට නිකන් තියෙන like button එකත් ඔබන් යන්න. ඉතින් like එකකුත් දාන්න. කිව්වට ඇඟේ කෑල්ලක් ගැලවෙනවද? හරි ඉතින් දැන් ඉතින් මම මේ හතරම අලව ගත්තා. ඉතින් මෙතන එක තැනක් ඇලවිලා නැහැ guys. ඉතින් මම මේක අලව ගන්නවා. ඉතින් ගැම්මම්ම තමයි ඉතින් ආයි සුපිරියම්ම තමයි. ආයි බැනර් එකක් හදන්නේ. ලෝගෝටම හදනවා. ලංකාවේ කවුරුත් හදලා නැහැ මේ වගේ බැනර් එකක්. ඉතින් කොහොමද ඉතින් ගැම්මට හැදුවා? nice guys. ලස්සනයි. guys ඉතින් කොළ ටික අලවගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ අකුරු ටික ලියා ගන්න. කියන වචන ටික. ඉතින් මම happy new year කියලා ලියන්න යන ඉතින් කොළේ ගැම්මටම අලවගෙන. ඉතින් ආඩිරුලත් ගත්තා. ඒකෙන් තමයි ඉතින් අකුරු ටික ලියා ගන්න යන්නේ. ඉස්සෙල්ලාම අකුරු ලියාගෙන happy new year කියලා ලියා ගන්නවා. ගැම්මම තමයි guys ඉතින්.
සබස්ක්‍රයිබ් කරලා ලිව්වොත් මට සබස්ක්‍රයිබ් කරන්න නෑනේ. මම සබස්ක්‍රයිබ් කරන්න